සුබ උදෑසනක් සියලුම මාධ්‍යවේදීන්ට ඇත්තටම අපි ඔබට ආරාධනා කරේ විශේෂයෙන්ම අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කරා මේ අවස්ථාවේදී මෙවැනි මාධ්‍ය හමුවක් පවත්වන්නට ඕනේ කියලා. විශේෂයෙන්ම මේ සඳහා වන අරමුණු තුනක් තිබෙනවා අද මාධ්‍ය හමුව සම්බන්ධයෙන්. පළවෙනි අරමුණ තමයි ඔබට පේනවා විවිධ පුද්ගලයන් විසින් දේශපාලනඥයින් ඇතුළුව විවිධ පුද්ගලයන් විසින් මා සහ කොමිෂන් සභාව අරමුණු කරගනිමින් විවිධ ප්‍රකාශයන් නිකුත් කරමින් ඉන්නවා. ඒ ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව කොමිෂන් සභාව මාධ්‍යයට කොමිෂන් සභාවේ නිල ප්‍රකාශය ලෙස ප්‍රකාශ කිරීම සඳහා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඊට අමතරව මේ කොමිෂන් සභාවේ වර්තමාන ස්වභාවය සහ විශේෂයෙන්ම මේ කොමිෂන් සභාව මොකද්ද? මේ කොමිෂන් සභාව හදලා තියෙන්නේ මොන පනතකින්ද? එහි කටයුතු වන්නේ කොහොමද? සහ එහි ඇත්තටම තියෙන ප්‍රශ්න මොනවද කියලා මේ රටේ මහජනතාව දැනගන්න ඕනි කියලා කොමිෂන් සභාව විශ්වාස කරනවා. ඒ වගේම මේ පනතේ 28 වගන්තිය ඔබ බැලුවොත් එහි තියෙනවා මහජනතාවට මේ කරුණු කොමිෂන් සභාව විසින් මහජන යහපත උදෙසා ලබා දිය යුතු බව. එතකොට ඊළඟට තුන්වෙනි අරමුණ තමයි වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන නීතිය අපි මොනවද කරන්නේ? ඒකට අපිට ලැබිලා තියෙන බලතල මොනවද? සහ සමහර දේවල් නීතිය නිසි ලෙස අධ්‍යයනය නොකිරීම නිසා වැරදි අර්ථ නිරූපණයන් ලබා දෙනවා. ඒවා නිවැරදි කිරීම. ප්‍රථමයෙන්ම මම මේක කියන්නට ඕනේ මේ දූෂණ විරෝධී පනත මගින් නැති කරනු ලැබූ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පෙර තිබූ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නොවේ. ඒ 94/19 දරණ පනතින් හදපු අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට වඩා මේ ඊටාම වෙනස්. ඒ අනුව දූෂණ විරෝධී පනත අධ්‍යයනය කරන කෙනෙකුට ඉතා පැහැදිලිව පේනවා මේ කොමිෂන් සභාවේ වෙනස. එතකොට මේ කොමිෂන් සභාව කොතරම් ස්වාධීන කරන්න ව්‍යවස්ථාදායකයට අවශ්‍ය වුණාද කියන එක ඒ දූෂණ විරෝධී පනත කියවනකොට පැහැදිලිව පේනවා. හැබැයි බොහෝ දෙනා ඒ බව අවබෝධයකින් තොරව ක්‍රියා කරන බව අපිට පේනවා. පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන් පවා ඒ බව අවබෝධයකින් තොරව ක්‍රියා කරන බව අපිට පේනවා. කොමිෂන් සභාව ඒ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. මුලින්ම ඔබට මේ දිනවල විවිධ පුද්ගලයන් විසින් විශේෂයෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මා ඉලක්ක කරගෙන විවිධ ප්‍රකාශයන් නිකුත් කරනවා ඔබ දැකලා තියෙනවා. දැන් කොමිෂන් සභාව විදිහට අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඇයි ඒ පුද්ගලයන්ට එකපාරට මේවා මතක් වුණේ කියලා. මා දැනටත් මහාධිකරණ විනිශ්චයකාරවරයෙක්. ඒ අනුව මා මේ තනතුරට පත්වන්නේ ද්විතීයනය මත. ඒ කියන්නේ සෙකන්ඩ්මන් බේසිස්. ඒ අනුව දැන් ඔබට මා තිබෙන සමහර චෝදනා සම්බන්ධයෙන් මට විරුද්ධව නගනවාය කියන චෝදනා සම්බන්ධයෙන් ඒවා කවුද නගන්නේ කියන්නේ මා දන්නේ නැහැ. එම ප්‍රකාශයන් නිකුත් කරනවා. ඒ සම්බන්ධයෙන් ඇයි මේ වෙලාවේ ඒවා කරන්න කියන එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න කියලා අපි මේ රටේ මිනිස්සුන්ට ආරාධනා. විශේෂයෙන් මට අවශ්‍ය වෙන්නේ නැහැ ඒ එක එක ප්‍රකාශයන්ට උත්තර දෙන්න. මොකද අපි පැහැදිලිව ඔවුන්ගේ අරමුණ
දැන් හඳුනාගෙන තියෙනවා. හැබැයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා අපි එහෙම පැහැදිලි කිරීමක් කරයි කියලා. විශේෂයෙන්ම මට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විසින් ලිපියක් එවලා තිබෙනවා. රටේ ඉහළම ප්‍රසාදයක් දිනාගත්ත මාධ්‍යවේදීන් ඔවුන් ඒ ලිපියේ කියනවා මෙන්න මෙහෙම විශේෂයෙන්ම නන්දන ගුණතිලක මහතාගේ ප්‍රකාශය පිළිබඳව පිළිතුරු සැපයීම කියලා එහි තියෙන්නේ. ඉහත ශීර්ෂගත කාරණය සම්බන්ධයෙන් ඔබතුමා වෙත විශේෂ පැහැදිලි කිරීමක් මා විසින් මෙහි සඳහන් කිරීම අනවශ්‍යයි සිතමි. ඒ මන්දයත් නන්දන ගුණතිලක මහතා විසින් සිදු කරන ලද එකී ප්‍රකාශය මෙවැනි විටත් සෑම මාධ්‍යකින්ම අනාවරණය කර ඇති නිසාය. නන්දන ගුණතිලක මහතා සිදු කර ඇති මෙකී අනාවරණය කිරීම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට එරෙහි දේශපාලනික පාර්ශ්වයන්ගේ බලවත් සතුටට හේතු වී තිබෙන බව ඔවුන් විසින් සමාජ මාධ්‍ය තුලින් උදාහරණ සඳහන් කිරීම තුලින් වටහාගත හැකිය. ඒ සඳහන් කිරීම තුලින් වඩාත් පරීක්ෂණයට ලක් කරමින් තිබෙන්නේ ජාතික ජනබලවේග රජයේ කන්‍යාභාවයයි. එසේම එහි සඳහන් කිරීම වල හොඳ නරක හා දිගපළල අප විසින් 탁සේරු කිරීම කිසිම වැදගත්කමක් නැති මැදිහත් වීමක් බව මගේ විශ්වාසයයි. මෙහිදී නන්දන ගුණතිලක මහතා විසින් සිදු කර ඇති එළිදරව් කිරීම සම්පූර්ණ අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් කරන ලද්දක් බවට මට පෞද්ගලිකව තොරතුරු ඉදිරිපත් කළ හැකි නමුත් එය තර්කානුකූලව තහවුරු කිරීමක් නොවන්නේය. ඔහුගේ එම තොරතුරු අනාවරණයේ සත්‍ය අසත්‍යතාවය සමාජයේ වෙත පැහැදිලි කිරීම ඔබතුමාගේ අනිවාර්ය වගකීමක් වන බව පුරවැසියෙකු ලෙස මම දැඩිව විශ්වාස කරමි. එසේ වන්නාසේම නන්දන ගුණතිලක මහතා සිදු කරන ලද ප්‍රකාශය අසත්‍ය නම් ඔහුට එරෙහිව අනිවාර්යෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බවද මම සිහිපත් කරමි. එකී අධිකරණ ක්‍රියාමාර්ගය මගදී සම්මතයකට පත්වන උරතල් හා විනෝදජනක අධිකරණ ක්‍රීඩාවක් නොවිය යුතුය. ඒ මන්දයත් නන්දන ගුණතිලක මහතාගේ හෙළිදරව් කිරීම හා ඔහු තුල පැවති අපේක්ෂාවෙන් බරපතල හානියකට ගොදුරු වූයේ අල්ලස්සෝ දූෂණ කොමිසම නිසාය. කෙසේ වෙතත් මේ වන විට උද්ගත වී ඇති తත්වය ඔබතුමා විසින් සමාජයට පැහැදිලි කර දී ප්‍රශ්නය निराකරණය කරනු ඇතැයි මා විශ්වාස කරන අතර එය ඊටා හදිසි කාර්යයක් ලෙස සැලකන ලෙස ඉල්ලමි. මෙය ලියා තිබෙන්නේ කීර්ති ලොකුලියන නිදහස් මාධ්‍යවේදී විසින් නිදහස් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ගේ නම් එහි සඳහන් කර තිබෙනවා. එතකොට මම විශ්වාස කරනවා මේ රටේ මිනිස්සුන්ට මෙය පැහැදිලි කළ යුතු බව. මේ රටේ දේශපාලනඥයන්ට නෙවෙයි මේ රටේ ජනතාව මෙය පැහැදිලි කළ යුතු බව. දැන් ඒකත් එක්කම තමයි මොවුන්ගේ අරමුණ අපිට පැහැදිලි වෙන්නේ. මම විශ්වාස කරනවා රටේ මිනිස්සු මේ වෙලාවේ මා සහ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තබා තිබෙන බව. ඒ බව අපිට පේනවා අපිට ලැබෙන පැමිණිලි වලින්. මිනිස්සුගේ විශ්වාසය වැඩි වීම නිසා අපිට විශාල වශයෙන් පැමිණිලි ලැබෙන්න පටන් අරන් තියෙනවා. දැන් මෙහි එක අරමුණක් තමයි ඒ විශ්වාසය කඩකිරීම. ඔබ හොඳටම විශ්වාස කරන පුද්ගලයෙක් ගැන ඔබට පොඩි දෙයක් කිව්වත් ඔබට කලකිරීමක් ඇති වෙනවා. අන්නේ විශ්වාසය කඩකිරීම සඳහා මෙය සංවිධානාත්මක කරන බවට අපිට පැහැදිලිව පේනවා. ඔබට පේනවා ඇති එක වෙලාවට එක විවිධ චෝදනා එහෙම නැත්නම් අකටයුතුකම් මා විසින් කළාය කියලා එක චෝදනාවන් ගෙනියන. එතකොට ඊළඟ අරමුණ විදියට අපි අඳුරගෙන තියෙනවා මේක කරන එකේ. දැන් මෙහෙම කරාම මොකද්ද වෙන්නේ? මෙහෙම කරාම අපි ඒවා පිටිපස්සේ යනවා. දැන් හැමෝම අහනවා අපි ඒගොල්ලන්ට නඩු දානවද? ඒගොල්ලන්ට නීති පියවර ගන්නවද? defamation cases file කරනවද? දැන් එතකොට මොකද වෙන්නේ? මේ ආයතනය කරන්න ඕනේ මූලික අරමුණ තියෙන්නේ. අන්න ඒකෙන් අපි බැහැර වෙනවා. අපි ඒව කරන්නේ නැතුව අපි මේගොල්ලෝගේ පස්සේ යන්න පටන් ගන්නවා. ඒ නිසා අපි
දෙකක් හඳුරගෙන තිබෙනවා. එකක් තමයි ඔවුන්ට අවශ්‍යයි මේ ආයතනයේ තියෙන කෙරෙහි මිනිස්සු තියලා තියෙන විශ්වාසය නැති කරන්න. දෙවෙනි එක ඔවුන්ට අවශ්‍යයි අපි මේ කරගෙන යන වැඩපිළිවෙලට බාධා කරමින් එය වෙනත් දිශාවකට යොමු කරන්න. එතකොට ඒ නිසා මෙයා ඊට දැඩිව අල්ලාහ්සෝ චෝදනා අල්ලාහ් ඕ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව අරගෙන තිබෙනවා. කොමසාරිස්වරුන් සමග මා සාකච්ඡා කරා. තවදුරටත් මම ඔබට මෙය කියන්න. දැන් මට එල්ල වී තිබෙන වයි කියන එහෙම චෝදනා කවුද එල්ල කරන්න කියලා නෑ. කවුරු හරි ඇවිල්ලා කියනවා එහෙම චෝදනා එල්ල වෙලා තියෙනවා. හරි? ඒවා ගැන කිව්වොත් පළමු කොටම මාගේ දරුවා පාසලකට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල මෙම කොමිෂන් සභාවට යොමු කරනු ලැබුවා. එය එක්තරා විදිහකින් ඒ පුද්ගලයා ඊටාම නිවැරදිව කරනු ලැබුවා. ඔහු පැමිණිල්ලක් කරා. ඔහු එක එක තැන ඒවා කියව ඉන්නේ නැතුව ඔහු පැමිණිල්ලක් කරා. එතකොට මේ පැමිණිල්ල ලැබුණාට පස්සේ මම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කොමිෂන් සභාවට ඉල්ලීමක් කරා ලිඛිතව මේ පැමිණිල්ල විමර්ශනය කරන්න. මම ඉල්ලීම් 3ක් කරා. මේ පැමිණිල්ල විමර්ශනය කරන්න. මෙය මාගෙන් තොරව මා සම්බන්ධ නොවි වෙනමම විමර්ශනය කරන්න. එහෙම වෙනමම විමර්ශනය කරලා මම එහි යම් වරදක් කර තිබේ නම් මට දන්වන්න. එසේ වරදක් කර නැත්නම් ඒ බව මාධ්‍යයට දැනුම් දෙන්න, මිනිස්සුන්ට දැනුම් දෙන්න. තුන්වෙනි එක ඒ පුද්ගලයා ඒ අනුව කර තිබෙන්නේ අසත්‍ය පැමිණිල්ලන් නම් ඔහුට විරුද්ධව දූෂණ විරෝධී පනත යටතේ අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සහ එය අසත්‍ය ප්‍රකාශයක් පැමිණිල්ලක් කළා විතරක් නෙවෙයි ඔහු එය රැගෙන ගිහිල්ලා මාධ්‍ය Facebook වල දාලා ප්‍රචාරය දුන්නා. මෙහෙම එකක් දුන්නා කරා කියලා යනවා. පනත 125 දෙක වගන්ති යටතේ මට බලපෑමක් සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. එතකොට ඒ අනුව කොමිෂන් සභාව විමර්ශනයක් කරා. මා දන්නෙත් නෑ ඒ විමර්ශනය කොහොමද කරේ කියලා. හැබැයි මා දැනගත්ත මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම තුළ කොමිෂන් සභාව පෞද්ගලිකව මැදිහත් වෙලා සියලු ලේඛන ගෙන්නගෙන අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ රාජකීය විද්‍යාලයෙන් සියලු ලේඛන ගෙන්නගෙන විමර්ශනයක් කරලා ඒ අනුව කොමිෂන් සභාව මා ලිපියකින් ඉල්ලූ පරිදිම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. ඔබ දකින්න ඇති කිසිදු එහිදී නීතියානුකූල නොවන දෙයක් සිදු වී නැති බව. එහි තුන්වෙනි පියවර ගැනීම සඳහා කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබෙන බව මා දන්නවා. ඒ කියන්නේ එම අසත්‍ය පැමිණිල්ල කළ පුද්ගලයාට එරෙහිව ක්‍රියා කිරීම සඳහා. දෙවනුව නන්දන ගුණතිලක මහතා කරපු ප්‍රකාශය. නන්දන ගුණතිලක මහතා දැන් මම 2004 තමයි මහේස්ත්‍රාත්වරයෙක් විදියට බැඳෙන්නේ. එතකොට 2020 තමයි මහාධිකරණය විනිසුරුවරයෙක් වශයෙන් පත්වන්නේ. 2025 තමයි ද්විතීයන පදනම සෙකන්ඩ්මන් පදනම මත මේ තනතුර බාර. එතකොට ඔබ හිතන්න මම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ කෙනෙක් නම් මම විනිසුරුවරයෙක් විදියටත් සුදුසු නැහැ. එතකොට නන්දන ගුණතිලක මහතා අවුරුදු 20ක් මේක කාටවත් කිව්වේ නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාවට කිව්වේ නැහැ. හරි. ඔහුට අධිකරණ සේවා කොමිෂන් සභාවට කියන්න පුළුවන් ජනතා විමුක්ති පුරවැනේ දේශපාලනයට සම්බන්ධ කෙනෙක් අධිකරණ සේවයේ ඉන්න එක සුදුසු නැහැ කියලා. ඔහු කිව්වේ නැහැ. ඒ වගේම මම කිසිම දවසක ඔහු කියන ආකාරයේ කමිටුවක ඉඳලත් නැහැ, සම්බන්ධෙකුත් නැහැ. එය
අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. ඊට අමතරව ඔහු මේක ඇත්තනම් කරන්න ඕනේ මොකද්ද? දැන් කෙනෙක් චෝදනා නගනවා නම් ඔහුනේ ඔප්පු කරන්න ඕනේ. ඔහු තමයි ඔප්පු කරන්න ඕනේ මෙහෙම දෙයක් තියෙනවායි කියලා. දැන් 아무තු සංස්කෘතියක් ඇදිලා. නීතිඥවරුත් මේකට ඉන්නවා සමහර. ඊළඟට එන නම මං කියන්නම් ඒ නීතිඥවරේ. දැන් 아무තු දෙයක්. ඒ තමයි මොකද්ද? බොරුවක් කියනවා. බොරුවක් කියලා කියනවා. ඒක බොරු නෙවෙයි කියලා ඔයා ඔප්පු කරන්න කියනවා. හරි? ඒක බොරුවක් බව ඔයා ඔප්පු කරන්න. බොරුවක් බව ඔයා ඔප්පු කරන්න. දැන් මම කරා කියන දේ ඔප්පු කරන්න ඕනේ ඔහුනේ. දැන් ඔහු කියනවා ඔන්න මම කියනවා ඔබ කියනවා නම් ඒ බොරුවක් කියලා ඔබ ඔප්පු කරන්න. එහෙම කොහෙද එකක් තියෙන්නේ? හරි? ඔහුට මම දැන් කියන්නම් ඔහු කියන ඒවා ඇත්තනම් මාධ්‍යට ගිහිල්ලා දේවල් කියන්නේ නැතුව ඔහුට කරන්න තියෙන දේවල්. ඔහුට කරන්න තියෙන දේවල්. මෙන්න මේවා කරන්න. ඔබ මුලින්ම අධිකරණ සේවා කොමිසම සභාවට ඔය ලේඛන එක්ක තියනවායි කියන පැමිණිල්ලක් කරන්න. මම මෙහෙම සම්බන්ධයි කියලා. මෙහෙම සම්බන්ධ වෙලා හිටියා. දෙක මම දැක්ක ඊට පස්සේ දැන් මොකක් හරි කවුරු හරි බොරුවක් කිව්වහම ඒ බොරුව අරගෙන සමහර ලෝකේ වටේ යන. ලෝකේ වටේ ගියත් කමන්නේ පාර්ලිමේන්තුවටත් යන. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ප්‍රිවිලේජස් පාවිච්චි කරලා ඒවා කියනවා. ඇත්තද බොරුද කියලා මුකුත් හොයන්නේ නැතුව. එතකොට මොනවත් පියවර ගන්නත් බෑ මොකද පාර්ලිමේන්තුව අරප්‍රසාද. ඊළඟට දැන් ඔහුට තව දෙයක් කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම දැක්කා ඒක අරගෙන තව නීතිඥ උදේගම්මන් පිළ කියනවා මම දූෂණ විරෝධී පනතේ 19 වෙනි වගන්තිය යටතේ වරදක් කරනවා. මේ 19 වෙනි වගන්තියේ තියෙනවා නුසුදුසුකම්. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ඉන්නේ. එහි තියෙන්නේ යම් මැතිවරණයක් සමයේදී දේශපාලන පක්ෂයක යම් තනතුරක් දැරීම. ඉතින් එහෙම දරලා තියෙනවා කියනවා නම් මේ තනතුර බාර ගන්න කලින් මා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ලේඛනයක් මගින් මගේ සියලු බැඳීම් හෙළිදරව් කරනවා. මේවා මෙහෙම නෑ කියලා. කරුණා කළා උදේගම්මන් පිළ මහත්තයා සහ නන්දන ගුණතිලක මහත්මයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිල්ලක් කරන්න අර මේ මාධ්‍යවල කියන්නේ. හරි? ඒක නිසා දැන් ඒකත් එහෙමයි. හරි? ඒකත් එහෙමයි. එතකොට මෙච්චර කල් සද්ද නැතුව ඉන්නේ. ඊළඟට ඔහු තව එකක් කියනවා අර්ජුන මහේන්ද්‍රන්ට මම ගේ විදේශ ගමන් තහනම් කරා කියලා. තහනම් කිරීම ඉවත් කරා කියලා. මට අර්ජුන මහේන්ද්‍රන්ට විදේශ ගමන් තහනමක් තිබුණද කියලාත් මතක නැහැ. මං එහෙම දෙයක් කරේ නැහැ කියලා ඊටාම පැහැදිලි. ඊට අමතරව මං හිතන්නේ මෙතනත් ඉන්නවා මාධ්‍යවේදීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු. ඔවුන්ට මතක නම් අර්ජුන මහේන්ද්‍රන් සහ රවි කරුණානායක ඇතුළු සියලු දෙනාට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ 2018 වර්ෂයේ මම කොටුව මහේස්ත්‍රාත්වරයා වශයෙන්. ඊට පස්සේ ඒ වෙලාවේ මං ඒ වරෙන්තු නිකුත් කිරීම වැරදි කියලා ඔවුන් මට විරුද්ධව අභියාචන අධිකරණයට ගියා. හැබැයි අර කියන විදිහ එකක් කවදාවත් සිද්ධ වුණේ නැහැ. එතකොට අන්න ඒක තමයි කියන්නේ. ඔහුට ඒකටත් මං කියනවා ඔබට ඔය කියන ලේඛන තියෙනවා මං අධිකරණ නිලධාරියෙක් විදිහට කරලා තියෙන වැරද්දක්. ඔබ 2000 මං දන්නේ නැහැ කාල සීමාව අනිවාර්යෙන් 2018ට කලින් වෙන්න ඕනේ. මොකද මං 2017 වර්ෂයේ තමයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් හිටියේ. දැන් අවුරුදු 8ක්. හරි? ඔබට තිබුණා මෙච්චර කල් ඉන්නේ නැතුව අධිකරණ සේවා කොමිසම සභාවට පැමිණිලි කරන්න. දැනුත් පුළුවන් ඔබට අධිකරණ සේවා කොමිසම සභාවට පැමිණිලි කරන්න. මොකද මං අධිකරණ නිලධාරියෙක් විදියට කරපු වරදක් නෑ. දැන් ඔබට පේනවද ඔවුන්ගේ අරමුණ මොකද්ද කියලා? දැන් මේවා මෙච්චර කල් ඔවුන් තියන් හිටියානේ. ඇයි දැන් ඔවුන් මේවා කරන්නේ?
ඇයි දැන් කරන්නේ? ඔවුන් දැන් කරන්නේ ඔවුන්ගේ අරමුණ ඉතා පැහැදිලි. ඔවුන්ට ඕනේ මිනිස්සුන්ට මේ ඇති වෙලා තියෙන විශ්වාසය නැති කරන්න. නැත්තම් මට වෙන අරමුණක් තීරුම් ගන්නම බෑ. මෙච්චර කල් කොහේ හරි තිවිච්ච එකක් හොයාගෙන ඔබට තේරෙනවද? අතීතයේ තිවිච්ච ඒවා මොනවා හරි හොයාගෙන ඒවා කියනවා. එතකොට ඒවා ගැන ගන්න පියවර ගැන ගත්තොත් දැන් මොනවද තියෙන්නේ? සාපරාධී අපහාස නීතිය කියලා එකක් ලංකාවේ දැන් නැහැ. එතකොට මට පුළුවන් සිවිල් ඩෙෆමේෂන් එකක් දාන්න. එතකොට මම දැන් නඩු දාලා මේගොල්ලෝගේ පස්සේ යන්න ඕනේ. හරි? එතකොට මට මොකද වෙන්නේ? මෙන්න මෙතන මම ඔබට ඉදිරියට විස්තර කරනවා මේ කොමිෂන් සභාවේ තත්වය, කොමිෂන් සභාවේ තියෙන පහසුකම්, කොමිෂන් සභාවේ තියෙන සේවකයෝ කොයිතරම් අපහසුවෙන්ද අපි මේ විමර්ශනයන් කරන්න කියලා. මේවා කරන්නේ නැතුව අරගොල්ලෝ පස්සේ යන්න වෙනවා. ඒක නිසා කොමිෂන් සභාව පැහැදිලිව තීරණය කරලා තියෙනවා මේ කරන දේවල් හුදෙක් තනි පුද්ගලයෙක් අරමුණු කරගෙන කරන දේවල් නොවේය. ඒවා කොමිෂන් සභාවේ කටයුතු වලට කරනු ලබන බාධාවන් බව. ඒ අනුව කොමිෂන් සභාව විසින්ම ඔබට ලබා දීලා ඇති මාධ්‍ය නිවේදනයක් සියලු දෙනාට මං හිතන්නේ ලැබිලා තියෙනවා ඒක. ඒ මාධ්‍ය නිවේදනය කොමිෂන් සභාවේ නිල මාධ්‍ය නිවේදනයේ විදිහට නිකුත් කරනු ලබනවා මේ සම්බන්ධයෙන්. ඒ නිසා මෙතනින් පස්සේ මේ කරන දේවල් සම්බන්ධයෙන් ඔබ ඔය කියන අයට කියින් නැතුව ඔය මං කිව්වා වගේ ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා ඒවා කරන්න. හැබැයි කොමිෂන් සභාව තීරණය කළා තියෙනවා එහෙම කරන දේවල් දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවට අපහාස කිරීමක්සේ සලකා ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරනවා. එතකොට ඒ නිසා අපිට තව ගොඩක් වැඩ තියෙනවා කරන්න. මේ හදන්නේ මොකද්ද කියලා ඔබට පැහැදිලිව තේරෙනවා මේ ඔවුන්ගේ අරමුණු දෙක. ඒ තමයි ඒ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ.